ආයිබෝවන් කියලා පිළිගන්නවා යාළුවනේ ඔන්නවල හැමදාම වගේ අදත් සුපුරුදු පරිදි එකතු වෙලා තියෙන්නේ ක්‍රික් ඉන්ෆෝ අපේ YouTube channel එකත් සමග. ඉතින් මේ වෙද්දි වල හැමෝම දන්නා IPL තරඟාවලියේ තරඟ පැවැත්වීම නිමිත තරඟ සංඛ්‍යාවෙන් අඩකටත් වැඩි තරඟ සංඛ්‍යාවක් නිමා වෙලාත් ඉවරයි. ඉතින් අද අපේ කතාවේ අපේ වීඩියෝ එකේ ප්‍රධානතම මාතෘකාව වන්නේ චෙන්නයි සුපර් කිං කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්න ගෝන ශ්‍රී ලංකීය වේගපන්දු යවන්න මතීෂ පතිරණ. ඉතින් ඔහුගේ प्रथम IPL तरंग माला ඔහු ප්‍රථම වරට තරග IPL තරග සඳහා සහභාගී වෙන්නේ 2022 වර්ෂයේදී. ඉතින් 2025 වනතෙක් ඔහු වසර 4ක් එක දිගට චෙන්නයි සුපර් කිං කණ්ඩායම නියෝජනය කරනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම 2022 වර්ෂයට හා 2023 24 කියන වර්ෂවලට සාපේක්ෂව 2025 වර්ෂයේදී ඔහුගේ යම් ප්‍රගතියක් දක්නට ලැබෙනවද නැත්නම් ඔහු යම් කඩාවැටීමක් ලක් කරලා තියෙනවද කියලා තමයි මේ වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ. ඉතින් මතීෂ පතරණ 2025 කියන්නේ මෙතෙක් පැවති තරඟවලදී ඔහුට දැඩි ප්‍රහාරයකට ලක් වෙනවා කියන්නේ ඔහුට කඩළු දවා ගැනීමට වැඩි අවස්ථාවක් හිමි වූයේ නැහැ. ඉතින් 2025 වර්ෂයට ඔහුට මෙතෙක් ක්‍රීඩා කරපු තරඟ එක්ක බලද්දී ඔහුට වැඩි සාර්ථකත්වයක් IPL පිටියේදී නම් මේ 2025 වර්ෂයේදී නම් ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. මොකද ඔහුගේ දත්ත දිහා බලද්දී 2022 වර්ෂයේදී IPL තරඟ දෙකක් පමණක් ක්‍රීඩා කරේ. එහිදී ඔහු කඩළු දෙකක් දවා ගත්තා. ඒ වගේම තමයි ඔහු මෙතෙක් ක්‍රීඩා කරපු IPL දිවියේ සාර්ථකම වසර වූයේ 2023 වර්ෂයේදී ඔහු තරඟ 12කදී කඩළු 19ක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් 2024 වර්ෂයේදී කඩළු 13ක් වගේම තමයි 2025 වර්ෂයේදී දැනට ලබා ගැනීමට හැකියාව ලැබිලා තියෙන්නේ කඩළු 7ක් පමණයි. ඉතින් මේ වෙද්දී ඔහු තරඟ 6ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් අපි බලමු ඉදිරියට කොහොම මොහු තරඟයට මේ IPL පිටිය තුළ කොහොම දක්ෂතාව පෙන්වන්නේ නැති කියලා. මෙතෙක් දුරට ආපු මේ වසරවල් වලට මේ වර්ෂය තුළදී ඉතාමත් යම් පහත වැටීමකට තමයි මතීෂ පතිරණගේ පන්දු යැවීම සහ ඔහුට ලබා ගන්න ලකුණු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඔබ මොකක්ද හිතන්නේ මතීෂ පතිරණගේ මෙම තත්ත්වය පිළිබඳව? ප්‍රධාන වශයෙන්ම මේ ඔහුගේ පන්දු යැවීමේ ඔහුගේ ඉරියව්ව වෙනස් කිරීමේ සිදුවන්නා වූ දුර්වලකමක්ද වැරද්දක්ද කියලා ඉතින් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ක්‍රිකට් ලෝලින්ගෙන් ඉල්ලා සිටිනවා.